ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම අස්වැසුම ප්‍රතිලාභී මුදල් ලබා ගන්න ඔයාලා හැමදෙනාටම වැදගත් පණිවිඩයක් ගැන දැනුවත් කරන්න තමයි අද මේ වීඩියෝ එක ඔයාලා ළඟට අරගෙන එන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන bell සලකුණත් ඔබන්න. එතකොට ඔයාට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. හරි. ඉතින් ඔගොල්ලෝ දන්නවා 2025 මැයි මාසයේදී අස්වැසුම ප්‍රතිලාභී මුදල් ලැබෙන අයගේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සංක්‍රාන්තික කණ්ඩායමේ සිටින අයගේ මුදල් කපා හැරීම සිද්ධ කරනවා මැයි මාසයේ ඉඳන්. ඉතින් මේක ගැන තමයි අද ඔයාලත් එක්ක මම පැහැදිලිව විස්තර කරලා දෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා 2025 මාර්තු මාසයේදී තමයි මේ සංක්‍රාන්තික කණ්ඩායමේ ඉන්න අයගේ මුදල් නතර කරන්න හිටියේ. රජය විසින් එහෙම තමයි දැනුවත් කරලා තිබුණේ. නමුත් ඉතින් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් මාර්තු මාසයේදී සහ අප්‍රේල් මාසයේදීත් මේ මුදල් ලබා දෙනවා කියලා පවසලා ඒ විදිහටම සංක්‍රාන්තික කණ්ඩායමේ ඉන්න සියලුම දෙනාට මුදල් ලබා දීම සිද්ධ කළා. හැබැයි ඉතින් මැයි මාසයේ ඉඳන්ම සංක්‍රාන්තික කණ්ඩායමේ ඉන්න අයගේ මුදල් නතර කරනවා කියලා තමයි මේ වෙනකොට දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඔයත් රුපියල් 2500 රුපියල් 5000 ලබා ගන්න. ඒ වගේම සංක්‍රාන්තික කණ්ඩායමේ ඉන්න කෙනෙක් නම් ඉතින් මැයි මාසයේ ඉඳන් මුදල් ඔයාට ලැබෙන්නේ නැහැ. මේ විදිහට තමයි රජය විසින් කියලා තියෙන්නේ. ඉතින් ඔයාලා සංක්‍රාන්තික කණ්ඩායමේ නෙමෙයි නම් ඉන්නේ. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. මුදල් ලබා දීම දිගටම සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම ඔගොල්ලෝ දන්නවා මේ විදිහට මුදල් අහිමි කරාට පස්සේ මුදල් ලබා දෙන්නේ නැති වුනහම එයාලට අනිවාර්යෙන්ම රජය විසින් කුමක් හෝ දෙයක් සිද්ධ කරන්න ඕනි. ඉතින් ඒ සම්බන්ධයෙන් තවම දැනුත් දීමක් කරලා නැහැ. නමුත් අනිවාර්යෙන්ම ඉදිරියේදී ඒ ගැන මට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට අනිවාර්යෙන් මම ඔයාලට දැනුවත් කරන්නම්. ඒ කියන්නේ ඔයාලට යම්කිසි ආදායම් මාර්ගයක් හදලා දෙනවද? එහෙම නැත්නම් ඔයගලන්ට මොනවා හරි විශේෂ වරප්‍රසාදයක් දෙනවද? මේ හැම දෙයක් ගැනම ඔයාලට දැනගන්න පුළුවන්. ඔයගලන්ගේ අස්වැසුම අයින් කරලා ඔයාලට මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එනවා. දැනුම් දීපු සැනින්ම ඔයගලන්ට මම වීඩියෝ එකකින් ඒ ගැන කියන්නම්. ඉතින් මේ වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යෙන්ම YouTube නාලිකාව subscribe කරලා bell සලකුණත් click කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට දැනගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මැයි මාසෙ ඉඳන් අස්වැසුම වෙනස් වෙන්නේ. සංක්‍රාන්තික කණ්ඩායමේ ඉන්න අයට ඉතින් සල්ලි නතර කරනවා. ඒ වගේම අනිත් අයට වෙනදා වගේම සිස්ටම් එකට සල්ලි බහලා ඊට පස්සේ ප්‍රොසෙස් වෙලා ඔයාගේ බැංකු ගිණුම් වලට ගිණුම්ගත වෙනවා. ඉතින් ඉදිරියට තවත් විස්තර අරගෙන එන්නම්. අලුතින් දෙවන අදියරට ඉල්ලුම් කරපු අයට ඉක්මනින්ම මුදල් ලබා දෙන්න තමයි රජය විසින් හදන්නේ. ඒ ගැනත් මම සම්පූර්ණ වීඩියෝ එකක් අරන් ඉන්නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝස් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න දැන්ම subscribe කරන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් ඔයාලා හැම දිනාටම සුබ දවසක් වේවා.